මේක අතිශයින්ම භයානක තත්ත්වයක්. විකල්පයක් නැහැ කියන කතාව තමයි මේ මොහොතේ තියෙන්න පුළුවන් ප්‍රතිගාමීම අදහස. දේශපාල මේ ආර්ථික අර්බුදයට විකල්පයක් නැහැ. පවතින නායකත්වයට විකල්පයක් නැහැ. මේ පවතින පාර්ලිමේන්තුවට විකල්පයක් නැහැ කියලා මේ විදියට ජනතාව බිය කරන එක ඇත්ත වශයෙන්ම ප්‍රජාතන්ත්‍ර විරෝධී දෙයක්. විකල්ප හැමතිස්සෙම තියෙනවා. ජනතාවට අයිතියක් තියෙනවා ඒ විකල්ප ගැන හරියට දැනුවත් වෙලා විකල්ප තෝරගන්න. නමුත් මේ විදියට බලයේ ඉඳගෙන විකල්ප නැහැ කියන කතාව නැවත නැවත ගොඩනගන්න හදන එක නැවත මේ විදියට ඒක සමාජගත කරන එක තුලින් ඇත්ත වශයෙන්ම කරන්නේ ප්‍රජාතන්ත්‍ර විරෝධී වැඩක් සහ අතිශයින්ම භයානක දෙයක් පිළිබඳ මතුවෙන්න පුළුවන් සංවාද මර්ධනය කරන්න ගන්න උත්සාහයක්. රනිල් වික්‍රමසිංහ ඇතුළු මේ ආණ්ඩුව විතරක් නෙවෙයි එකම විසඳුම. විකල්ප තෝරා ගැනීමේ අයිතිය මේ ජනතාවට තියෙනවා. නිරන්තරයෙන්ම මේ ගේන පනත් හරහා සිද්ධ වෙන ප්‍රජාතන්ත්‍ර විරෝධී ප්‍රජාතන්ත්‍ර අවකාශය දුර්වල කරන්න ගන්න උත්සාහයන් ගැනත් අපේ අවධානය තිබිය යුතුයි. අපිට සිහින අවශ්‍යයි. බලාපොරොත්තු අවශ්‍යයි. සිහින සහ බලාපොරොත්තු ගැන විශ්වාසයක් ඇති කරන නායකත්වයක් අපිට අවශ්‍යයි. විශේෂයෙන්ම තරුණ තරුණයන්ගේ සිහින සහ බලාපොරොත්තු විනාශ කරපු නායකයෙක් ඔය විදිය කතා කියන එක ගැන අපි පුදුම වෙන්න ඕනේ නැහැ.